Good evening. ඔයාලට මාව ඇහෙනවද? ඔව් මැඩම්. Okay. හරි. එහෙනම් අපි ක්ලාස් එක පටන් ගමු. අද ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකක් තමයි තියෙන්නේ ඔයගලන්ට. පළවෙනිම දවසේ ඔයාලට භාෂාව ගැන හඳුන්වා දීමක්, ඒ වගේම ඔයගොල්ලෝ එක්සෑම් එක ගැන හඳුන්වා දීමක් තමයි කරන්නේ. අපි ඔයගොල්ලෝ ඔඩියෝස් ටික ඔෆ් කරගමු පුතේ. මොකද අනිත් අයට එතකොට ඔයගොල්ලන්ගේ අර සද්ද නිසා අනිත් අයට කරදරයක් වෙන්න පුළුවන්. ඔයාලට කතා කරන්න අවස්ථාව දෙන්නම්. මම මේ ටික හඳුන්වලා දුන්නාට පස්සේ. එතකොට දැන් ඕගොල්ලෝ අද ජොයින් වෙලා ඉන්නේ ජර්මන් භාෂාව ඉගෙන ගැනීම සඳහා යුරෝප්වල වැඩිම කතා කරන භාෂාව. ඔක්කොටම කලින් මම ඔයාලට මං කවුද කියන එක හඳුන්වලා දෙන්නම්. මම සප්නා මන්දාකිනි. මම කැලණිය විශ්වවිද්‍යාලයේ ජර්මන් භාෂාව පිළිබඳව ගෞරව උපාධිධාරිණියක්. මම දැනට සේවය කරනවා රජයේ ජාතික පාසලක ජර්මන් භාෂා ගුරුවරියක් විදිහට. ඒ වගේම දැනට මම B2 level එක ගෝතේ ඉන්ස්ටිටියුට් එකේ හදාරමින් ඉන්නවා. ඒ ටික තමයි මගේ විස්තර වෙන්නේ. එතකොට අපි බලමු දැන් ඉස්සරලාම ජර්මන් ඉගෙන ගන්න දැන් ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නවා. දැන් මේ ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ ගෝතේ ඉන්ස්ටිටියුට් එකේ A1 කියන එක්සෑම් එක කරන්න. ඒ එක්සෑම් එක සඳහා ඉගෙන ගැනීමට අපි ඉස්සරලාම බලමු මොකක්ද මේ ගෝතේ ඉන්ස්ටිටියුට් එකේ ඔයගොල්ලන්ට ලැබෙන එක්සෑම් එක. ඒක මොන වගේ එක්සෑම් එකක්ද? ඔයගොල්ලෝ කොහොමද ඒකට රෙඩි වෙන්න ඕනේ? ඔයාලගේ පේපර් එක මොන විදිහටද හැදෙන්නේ කියලා. මේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ A1 level එකට අදාළව තියෙන එක්සෑම් එක හැදෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට ජර්මන් වල levels 6ක් තියෙනවා complete කරන්න. එකක් A1, ඊළඟට A2, ඊළඟට B1, ඊළඟට B2, ඊළඟට C1, ඊළඟට C2. මේ ටික තමයි levels ටික වෙන්නේ. එතකොට අපි ඉස්සරලාම භාෂාව ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් නම් ඉස්සරලාම හදාරන්න ඕනි ලෙවල් එක තමයි A1 කියලා කියන්නේ. භාෂාව ගැන දැනුමක් තියෙනවා නම් A levels වලට කරලා තියෙනවා නම් එහෙම නැත්නම් යුනිවර්සිටි එකක ඔයගොල්ලෝ හදාරලා සාමාන්‍ය ඩිග්‍රී එකක් විදියට හෝ හදාරලා දැනුම තියෙනවා නම් A1 level එක නොකරට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයගොල්ලෝ කිසිම දෙයක් දන්නේ නැත්තම් සාමාන්‍ය නෝමලි ඔය වචන කීපයක් විතරක් දන්නවා නම් ඔයාලා මුල ඉඳන්ම A1 එකේ ඉඳන්ම යන්න ඕනේ. මොකද ළමයෙක්ගේ මූලිකම ආරම්භය හැදෙන්නේ A1 එකෙන්. ඔයාලා මෙතනදී පොඩක් හරි පසුබෑමක් දැක්කුවොත් ඒක හැම ලෙවල් එකකටම බලපානවා. මොකද මේකේ තමයි ඔයාලගේ මූලිකම ග්‍රැමර් පාර්ට්ස් ඔක්කොම ටික හැදෙන්නේ. ළමයිගේ මූලිකම අඩිතාලම හැදෙන්නේ මෙතනින්. අර අපි ඉස්සර ඉංග්‍රීසි ඉගෙන ගන්නවා වගේ තමයි. චූටි කාලේ අපි මේ දේවල් අපේ මග ඇරුණා නම් ආය අපිට ලොකු වෙනකොට ඒක අල්ලගන්න අමාරුයි වගේ භාෂාව තුළ අපි මුලින් ඉඳන්ම මේක හරියාකාරව යන්න ඕනේ.
ඒ නිසා අපිට ලෙවල් එකක් ස්කිප් කරලා තව ලෙවල් එකක් ඉගෙන ගන්න බෑ. ඒක කොහොමවත්ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද A2 වල ඉඳන් අපි යන්නේ A1 වල නවත්තපු තැනින්. එතකොට අපි මේ A1 එක ගැන කතා කරනකොට මේක හරියට IELTS එක්සෑම් එක වගේ. ඒ කියන්නේ මේ එක්සෑම් එකේ රීඩින් තියෙනවා, රයිටින් තියෙනවා, ලිස්නින් තියෙනවා, ස්පීකින් තියෙනවා. අපි ජර්මන් වලින් කිව්වොත් ලේසන්, ශ්‍රයිබන්, හර්න් සහ ස්ප්‍රෙෂන් කියන මේ කොටස් හතරම මේ එක්සෑම් එකේ තියෙනවා. එතකොට මේ කොටස් හතරට අපිට ලකුණු හම්බ වෙන්නේ ලකුණු 15 ගානේ. රීඩින් වලට 15ක්, රයිටින් වලට 15ක්, ලිස්නින් වලට 15ක් සහ ස්පීකින් වලට 15ක් විදිහට. එතකොට මේ මොඩියුල් ගැන කතා කරනකොට හර්න් එහෙම නැත්නම් ලිස්නින් එක ලකුණු 15ක ප්‍රශ්නයක්. මේ ලකුණු 15 ප්‍රශ්නය ප්‍රධාන කොටස් 3ක් විදිහට තමයි අපිට හම්බ වෙන්නේ. ටයිල් 1, ඒ කියන්නේ part 1, part 2, part 3. part 1 එකේ ඔයගලන්ට ප්‍රශ්න 6ක් තියෙනවා. part 2 එකේ ප්‍රශ්න 4ක් තියෙනවා. part 3 එකේ ප්‍රශ්න 5ක් තියෙනවා. ලකුණු දෙන්නේ part 1 එකට ලකුණු 6යි, part 2 එකට ලකුණු 4යි, part 3 එකට ලකුණු 5යි. එතකොට එකකට එක ගානේ තමයි ලකුණු හම්බ වෙන්නේ. මේ ලකුණු 15 ඔයාලගේ එක්සෑම් එකේ ඔයාලට දෙනවා සර්ටිෆිකේට් එකක්. මේ සර්ටිෆිකේට් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ ලකුණු 15 නෙවෙයි ලකුණු 25න්. ඒ කියන්නේ ඔයා ගන්න ලකුණු ප්‍රමාණය 125ක පර්සන්ටේජ් එකක් විදියට තමයි ඔයාලගේ එක්සෑම් සර්ටිෆිකේට් එකේ ලැබෙන්නේ. ඊළඟට රීඩින් එක. රීඩින් ගැන කතා කරනකොට රීඩින් එකටත් අර වගේම ලකුණු 15ක් හම්බ වෙනවා සහ මේක ප්‍රධාන කොටස් 3යි. part 1 ප්‍රශ්න 5යි, part 2 ප්‍රශ්න 5යි, part 3 ප්‍රශ්න 5යි. එතකොට ප්‍රශ්න 15යි ලකුණු 15යි ඒකත් අර වගේම 125ක පර්සන්ටේජ් එක විදිහට තමයි හම්බ වෙන්නේ. ඊළඟට තියෙනවා ශ්‍රයිපන්. ඒ කියන්නේ රයිටින් පාර්ට් එක. මේ රයිටින් පාර්ට් එක ප්‍රධාන කොටස් දෙකයි. එකක් තියෙනවා ෆෝම් එකක් ෆිල් කරන්න, අනිත් එක තියෙනවා චුට්ටි ලෙටර් එකක් ලියන්න. මේකට ෆෝම් එකක් ෆිල් කරන එකට ලකුණු 5යි. අපි ලියන ලෙටර් එකට අපිට ලකුණු 10යි. ඊළඟට ස්පෝකන් එකේ ටයිල් 1 එක එහෙම නැත්නම් part 1 එකේ තියෙන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකක්, self introduction එකක්, ටයිල් 2, ටයිල් 3 වල ප්‍රේම් questions මම ක්ලාස් එක කරනකොට ඒවා කියලා දෙන්න. එතකොට මෙතනදී එක part එකකට ලකුණු 5 ගානේ තමයි ලකුණු 15 හැදෙන්නේ. සහ මේක එක්සෑම් එකේ 125ක් විදිහට තමයි ඔයාලට ලකුණු ටික ලැබෙන්නේ. අපි මේකේ ෆුල් මාක්ස් ගැන කතා කරනකොට ලකුණු 15 ඒවා 4ක් නම් ලකුණු 60යි. ඒක 125 ඒවා 4ක් නම් ලකුණු 100යි. 60න් නම් 36ක් ගන්න ඕනේ. 100% පර්සන්ටේජ් එක ගැන කතා කරනකොට 160ක පර්සන්ටේජ් එකක් තියෙන්න ඕනේ. ඔයා එක්සෑම් එක පාස් වෙනවා නම්. මේකට එක ටයිල් එකකට මෙච්චර ගාණක් ගන්න ඕනේ කියලා එකක් නෑ A1 එකේ. සම්පූර්ණ පේපර් එකට ඔයාලා 100%න් 160ක් සම්පූර්ණ කරන්න ඕනේ. එහෙම නැත්නම් ආපහු ඔයාට එක්සෑම් එක කරන්න. ඔයාලට තියෙනවා ගර්ට් එකෙන් ඔයාලට නිකුත් කරන පොතක්. ඒ කියන්නේ අපිට ඉස්කෝලවල දෙනවා වගේ ටෙක්ස්ට් බුක් එකක් ඔයාලගේ මේ ආයින්ස් වලටත් තියෙනවා. ඒ ටෙක්ස්ට් බුක් එකේ ඔයාලට තියෙනවා පාඩම් 12ක්. පාඩම් 12ක් ආවරණය කරන්න ඕන. ටෙක්ස්ට් බුක් එකක් විතරක් නෙමෙයි වර්ක් බුක් එකකුත් තියෙනවා. ඒක ඔයාලට පිටින් කඩවල් වලින් කොහෙන්වත් ජර්මන් පොත් ගන්න බෑ. ඒ කියන්නේ ජර්මන් පොත් හරිම අඩුයි.
විශේෂයෙන්ම මේ ආයින්ස් වලට අදාළ ටෙක්ස්ට් බුක් කොහෙවත් ඕගොල්ලන්ට බුක් ෂොප් වලින් ගන්න නැහැ. ජර්මන් නිකන් සාමාන්‍ය පොතක් වුණත් බුක් ෂොප් වල හොයාගන්න නෑ. හරිම අමාරුයි. කොරෝනා පීරියඩ් එකෙන් පස්සේ ජර්මන් පොත් එනවා හරි අඩුයි. ඉස්සර නම් තිබුණා. එතෙන් නම් හොයාගන්න එහෙමත් තැනක තමයි ජර්මන් වලට අදාළ පොතක් හොයාගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ පොත් ටික ඔයගලන්ට PDF ආකාරයට මම දෙනවා. ක්ලාස් වෙන කට්ටියට ඒ ටික ගන්න පුළුවන්. මේ පාඩම් 12 අපි ඉගෙන ගන්න goals ටික learning goals ටික සහ topics ටික තමයි මේ තියෙන්නේ. ඒක මම ඔයාලට උගන්වන්න ඕන නිසා හදපු lesson plan එකක් තමයි මේ. පාඩම් 12ට අදාළව. ඊට පස්සේ exam එක ගැන කතා කරනකොට ගොඩාක් අයට තියෙන ප්‍රශ්න තමයි exam online කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. exam German මේ ගත exams online කරන්න බෑ. ඒක ඔයගොල්ලෝ ගිහිල්ලා ඒ ආයතනයේ physical exam එකක් විදිහට මේක ලියන්න ඕනේ. එතකොට exam fees ගත එකේ exam fees ගැන කතා කරනකොට A1 එකේ exam fees එක 33000ක් වෙනවා. ඒක ඔයගොල්ලෝ එහාට තමයි ගෙවන්න ඕනේ. A1 එක 33000යි, A2 එක 33000යි, ඊළඟට B1 එක 36000යි, B2 එක 36000යි, C1 40000යි. ওই විදිහට තමයි ඒගොල්ලන්ගේ exam fees ටික තියෙන්නේ. ඊළඟට A1 එකේ expire dates ගොඩක් කට්ටිය අහනවා. ඇත්තටම එහෙම expire date එකක් ගැන කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. ඒක ඔයාලා ජර්මනි වලට යනවා ඒ යන ආයතනයේ ඉල්ලුවොත් තමයි. එහෙම නැත්නම් එහෙම expire date එකක් කියලා එකක් එහෙම IELTS exam වල නැහැ. ඊට පස්සේ ගොඩක් අය අහනවා වයස මට්ටමත් අහනවා. එක්සෑම් එක කරන්න එහෙම වයස මට්ටමක් නැහැ. ඕනම කෙනෙක්ට ගිහිල්ලා එක්සෑම් එක ලියන්න පුළුවන්. එතකොට මේක ලියන්න ඕනේ ගර්ත ඉන්ස්ටිටියුට් එකේ. ඒක ඕගොල්ලෝ වෙන කොහෙන්වත් ලියලා ගන්න සර්ටිෆිකේට් එකක්. ඔයාලට ජර්මනියට යන්න හෝ රස්සාවකට ජොබ් එකකට යන්න හෝ පිළිගන්නේ නැහැ. පිළිගන්නේ ගර්ත ඉන්ස්ටිටියුට් එකේ ඔයගොල්ලෝ කරන එක්සෑම් විතරයි. දැන් ජර්මනි වලට යන පාත් ගැන නෙවෙයි ඔයාලට එක්සෑම් එක ගැන මීට අමතරව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. යන ඒවා ගැන අපි ඊට පස්සේ කතා කරමු. එක්සෑම් එක ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඊට අමතරව මාට කියුනේ නැති දේවල් තියෙනවා නම් ඒවා අහන්න. Excuse me. කියන්න. ටීචර් එතකොට එක්සෑම් එක ලියන්න වයස ප්‍රශ්නයක් නැද්ද? නෑ එක්සෑම් එක ලියන්න වයස ප්‍රශ්නයක් නෑ. ඕනම කෙනෙක්ට ලියන්න පුළුවන්. ලොකු ඒ කියන්නේ පොඩි කාලේ ලියුවාම මේක ලොකු වෙද්දිත් මේ සර්ටිෆිකේට් එක මේ වළංගුයිද? ඔයාට වයස කීයද? 13යි. පුතේ ඇඩල්ට් එක්සෑම් එක අවුරුදු 16ට ඉහළයි. හොඳද? ඔයා අවුරුදු 13යි නම් පුතේ ඔයාට ලියන්න වෙන්නේ ජූනියර් එක්සෑම් එක. එහෙම නැත්නම් ඔයාට ඉගෙනගෙන අවුරුදු 16 වුණාට පස්සේ ඇඩල්ට් එක ලියන්න පුළුවන්. ජූනියර් එක ලියුවොත් ආයෙ ඔයාට ඔයාගේ වයස හරියනකොට ඇඩල්ට් එක ලියන්න ඕනේ. හරි, thank you madam. තව කාට හරි ප්‍රශ්න තියෙනවද එක්සෑම් එක ගැන? Please. ඔව්. එතකොට ඒක කොච්චර කාලයකට වැලිඩ්ද? ඒ කියන්නේ අපිට ඒක අර IELTS වගේ අවුරුද්දකට එහෙම වැලිඩ් එකක් තියෙනවද එක්සෑම් එකේ? නැත්නම් දිගටම පුළුවන්? එimhe වැලිඩිටි එකක් ගැන කොහේවත් සඳහන් වෙන්නේ නැහැ. ඒක ඔයා ජර්මනි වලට යනවා නම් ඔයා ඒ යන ආයතනය හෝ ඔයා යන ඒ යුනිවර්සිටි එක හෝ ඔයාගේ රික්වයර්මන්ට් එකක් විදියට ඒක ඉල්ලුවොත් තමයි. ඒ වුණාට එහෙම ඉල්ලන්නේ නැහැ.
මෙහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වැලිඩිටි එකක් ගැන කොහේවත් සඳහන් වීමක් නැහැ. එතකොට මිස් ඒක බලපාන මොකක් හරි කාලයක් තියෙනවද? එහෙම එකකුත් නැහැ. හරි මිස් තැන්ක්. එතකොට මේ එක්සෑම් ලියන එක ගැන කතා කරනකොට හැම මාසෙම වගේ එක්සෑම්ස් තියෙනවා ඒගොල්ලන්ගේ. ඔයාලට වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ එක්සෑම් ගැන බලන්න පුළුවන්. මම කියලා දෙන්නම් කොහොමද බලන්නේ කියලා. පස්සේ ඔයාලට ලින්ක් ටික දාන්නම් ගෲප් වලට. මේ දේවල් ඉන්න ගමන් බලන්න. ගහන්න ගත එක්සෑම් dates 2024 කියලා ගැහුවට එන්නේ 2025 ඒවා. 2025 ගැහුවත් කවන්නේ නැහැ. හොඳද? එතකොට පළවෙනියටම එනවා German exams Goethe Institute ශ්‍රී ලංකා කියලා. මේකට යන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම පල්ලෙහාට යනකොට ඔයාලට වැටෙනවා A1 ඔයගොල්ලන්ගේ ඔඩියෝස් ඔෆ් කරගන්න. ඔයාලට වැටෙනවා exam dates and fees 2025 කියලා. මේකේ A1 A2 internal students and external students කියලා තියෙනවා. මේක ටච් කරපුවාම ඔයාලා අයිති වෙන්නේ external students ලා. internal කියන්නේ ගත් එකේ ඉගෙන ගන්නම කට්ටියට. ඇතුලේ ඉන්න අයට. external කියන්නේ බාහිර ශිෂ්‍යයන්ට. ඔගොල්ලෝ බාහිර ශිෂ්‍යයෝ. එතකොට මේ තියෙන්නේ exam තියෙන dates ටික. මේ තියෙන්නේ 2025 3.21 3.24 4.8 ඔය විදියට වැටෙනවා. ඊට පස්සේ A1 A2 registration periods internal students ලගේ ටික මේ. ඔයාලා external අයනේ. දැන් ඕගොල්ලෝ මේ exam එක ලියනද ඔයාලට කැමති දවසක කියලා register වෙන්න බෑ. ඒ කියන්නේ දැන් ඔයා ජූනි ලියනවා නම් අද ගිහින් register වෙන්න බෑ. එයාලගේ ඒ අදාළ exam එකට register වෙන්න ඕන දින ඒගොල්ලෝ දාලා තියෙනවා. ඒ අදාළ දිනේටයි යන්න ඕනේ. මෙන්න මේ තියෙන්නේ 2025 3.24 exam එකට නම් ඔයා රෙජිස්ටර් වෙන්න ඕනේ 2025 2.28 2025 4.11 exam එකට නම් ඔයා රෙජිස්ටර් වෙන්න ඕනේ 2025 3.18 2025 5.9 exam එකට නම් ඔයා රෙජිස්ටර් වෙන්න ඕනේ 2025 4.9 2025 6.9 එක්සෑම් එකට නම් ඔයා රෙජිස්ටර් වෙන්න ඕනේ 2025 5.9. එතකොට අපිට කැමති දවස්වලට ගිහිල්ලා අපිට ඒක ලියන්න බෑ. ඒ කියන්නේ රෙජිස්ටර් වෙන්න බෑ. මේ යන දවසට ඔයගොල්ලන්ගේ කෑෂ් ඩිපොසිට් එකක් විදිහට මේක කරන්න ඕනේ. කෑෂ් ඩිපොසිට් එකක් විදිහට ගිහිල්ලා ඊට ගෙවලා එක්සෑම් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. මේ තමයි ඒ එක්සෑම් එක ගැන තියෙන විස්තර ටික. මේක බලන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා හොඳට බලන්න. එතකොට ඔයගලන්ට තව දේවල් දැනගන්න පුළුවන්. හරි. මොන හරි තව තියෙනවද එක්සෑම් එක ගැන ප්‍රශ්න අහන්න? හෙලෝ හෙලෝ ඔකේ. මැඩම් රට ඉන්න කෙනෙකුට මේ එක්සෑම් එක කරන්න පුළුවන්ද මේ කුවේට් වල මේ වගේ ඉන්න කෙනෙකුට ඉන්න කෙනෙකුට එක්සෑම් එක කරන්න පුළුවන්. ඔයාගේ රටේ ගර්ථ ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා නම්. ඒ කියන්නේ කුවේට් වල ගර්ථ ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා නම් ඔයාට ඒකෙන් කරන්න පුළුවන්. දැන් ගර්ථ ගැන කතා කරනකොට මේක ජර්මන් වල අනුමෝදිතව යන ආයතනයක්. ඒක ලංකාව තුල විතරක් නෙවෙයි ගොඩාක් රටවල් වල මේකේ ශාඛා තියෙනවා. ඔයා කොහෙන් එක්සෑම් එක කරත්
එකම ස්ටෑන්ඩඩ් එක තමයි තියෙන්නේ. කියන්නේ මේ එක්සෑම් එක කොහේ කරත් ජර්මනි වල කරත් මේ විදිහ ওই විදිහටම ওই දේවල්ම තමයි තියෙන්නේ. චුට්ටක් බලන්න කුවේට් වල තියෙනවද කියලා. මට හරියට මතක නැහැ කුවේට් වල තියෙනවද කියලා. තියෙනවා නම් ඔයාට එහෙම කරන්න පුළුවන්. නැත්තම් ලංකාවට ඇවිල්ලා කරන්න වෙනවා. ඔන්ලයින් කරන්න බෑ. Excuse me miss. ඔව්. මිස් මේ මගේ අරමුණ නම් මේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක. ඔව්. ඒකට මේ ලෙවල් එකක් එහෙම තියනවද දන්නේ නේද මිස් එක්සෑම් එක ලියන එකට? මම හිතන විදිහට නම් ටුවරිසම් කට්ටිය දැන් ඕගොල්ලෝ ගොඩාක් වෙලාවට ටුවරිස්ට්ලාත් එක්ක කතා කරන්න එහෙම ඕනේනේ ගොඩක්. ඔව්. සාමාන්‍යයෙන් B1 B2 එකක්වත් ඉතින් තියනවා නම් තමයි වඩාත් හොඳ. A1 එකකින් සාමාන්‍ය ප්‍රමාණයකට කතා කරගන්න පුළුවන්. ඒ වුණාට ඉතින් අර ඔයාලා ගොඩාක් වෙලාවට ඒගොල්ලොත් එක්ක මූව් වෙන නිසා B1 B2 එකක්වත් ගොඩාක් දුරට ඕනේ ඉතින්. හරි thank you miss. හරි. මිස් IT ෆීල්ඩ් එකේ අයට කොහොමද ලෙවල් එක ඕනේ? මෙහෙමයි IT ෆීල්ඩ් එක ගැන කතා කරනකොට IT ගොඩාක් වෙලාවට ඉතින් ඉංග්‍රීසි වලින්ම ගෙන යන්නේ. ඒකට ලොකු ලෙවල් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. A1 එකක් වගේ කරගත්තා නම් ඇති. මෙහෙමයි අර හරියටම මට ඔයගලන්ට අවශ්‍ය කරන ලෙවල් එකම කියන්න බෑ. ඒක ඔයාලා දැන් ඇප්ලයි කරන ජොබ් එක තියෙනවානේ. ඒ ජොබ් එක අනුව ඔයාලගේ රික්වයර්මන්ට්ස් ගොඩාක් වෙලාවට වෙනස් වෙනවා. හැබැයි IT වලට ලොකු ලෙවල් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. A1 එකක් වගේ ප්‍රමාණවත්. ඉලෙක්ට්‍රීෂියන් ෆීල්ඩ් එකට ඒකත් එහෙම තමයි පුතේ. ඒකත් ගොඩාක් වෙලාවට ඉතින් තමන් ඇප්ලයි කරන ජොබ් එක අනුව තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම අපේ රටේ නම් ඩයලොග් මොබිටෙල් කියන ආයතන දෙක ගන්නකො. ඔය ආයතන දෙක ඉල්ලන රික්වයර්මන්ට්ස් එකිනෙකට වෙනස්නේ. එක එක ආයතනේ ඉල්ලන සුදුසුකම් වෙනස් වෙනවා. එතකොට ඔයා ඉල්ලුම් කරන ඔය ආයතනය අනුව ඔයා ඉල්ලුම් කරන ජොබ් එක අනුව මේ ඉල්ලන ලෙවල් එක හැම වෙලාවකම වෙනස් වෙනවා. යුනිවර්සිටි එකක් වුණත් එහෙමයි. හයි ඩිමාන්ඩ් එකක් තියෙන යුනිවර්සිටි එකක තියෙන ඩිග්‍රී එකක ඉල්ලන ලෙවල් එක වෙනස්. සාමාන්‍ය යුනිවර්සිටි එකක ඉල්ලන ලෙවල්ස් වෙනස්. ඒක ඔයගොල්ලෝ ඇප්ලයි කරන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක අනුව ඔයාලගෙන් ඉල්ලන ලෙවල් එක වෙනස්. ඒක මට හරියටම මේකම ඕනි කියලා කියන්න බෑ. ඒක ඔයා යන ජොබ් එක අනුව තමයි හැම වෙලාවකම වෙනස් වෙන්නේ. ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්ටත් ලොකු ලෙවල් එකක් අවශ්‍ය වෙන එකක් නෑ. A2 වගේ ප්‍රමාණවත් වේවි ගොඩාක් දුරට. හැබැයි ඒක මට හරියටම කියන්න බෑ. thank you මිස්. ගොඩක් වෙලාවට අපි අර මූව් වෙන ෆීල් තියෙනවානේ. දැන් අපි ටීචර් කෙනෙක් වුණාම මට ක්ලාස් එක තුලදී කට වහගෙන ඉන්න බෑනේ. එතකොට නර්ස් කෙනෙක් වුණාම, ડોක්ටර් කෙනෙක් වුණාම අපි හැම වෙලාවකම ඉන්න පුද්ගලයෙක් ගැටෙනවා. ඒ ගැටෙන ෆීල්ඩ් වලට සාමාන්‍ය ලෙවල් එකක් B1 B2 එකක්වත් ඕනේ. සාමාන්‍යයෙන් එච්චර ගැටෙන්න වෙන්නේ නැති ඒවා තියෙනවානේ. ෆොටෝග්‍රැෆි, ඔය IT ෆීල්ඩ් එක. ඒ දේවල් වලට ලොකු ලෙවල් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඒක හරියටම මේකමයි කියලා මට කියන්නත් බෑ. ඒක චුට්ටක් ඔගොල්ලෝ වෙබ්සයිට් වල බලන්න ඕනේ තමන්ගේ ජොබ් එකට අදාළව ගොඩාක් වෙලාවට ඉල්ලන්නේ මොන ලෙවල් එකද කියලා. Excuse me, ආ miss. මේ positive award exam එකට කාලය හරියනවද? ඒ exam period වලට? මෙහෙමයි හැම මාසෙම වගේ එක්සෑම්ස් තියෙනවා. 6 වෙනි මාසෙට යනකම් දැනට ෂෙඩියුල් කරලා තියෙනවා. ওই 6 වෙනි මාසෙන් පස්සේ ආපහු ඉතුරු මාස ටික ෂෙඩියුල් කරයි. එතකොට ඔයාලට හැම මාසෙම තියෙන නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. Okay, thank you. ඔයාලගේ ගෲප් එක ගැන කතා කරනකොට ගෲප් එකේ කාටවත් මැසේජ් කරන්න බැරි විදිහට හදලා තියෙන්නේ කමියුනිටි ගෲප් එකක් විදිහට. හේතුව ගොඩාක් ළමයින්ගේ නම්බර්ස් අරගෙන ගෑනු ළමයින්ට මැසේජ් කරන දේවල් කෝල් කරන ඒවා ගොඩාක් කලින් ක්ලාසස් වල සිද්ධ වුණා. ඒ නිසා කාටවත් නම්බර්ස් ගන්න බැරි විදිහට ඒ ගෲප් එක හදලා තියෙන්නේ. මොකද මෙතෙන්ට ක්ලාස් එන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා.
ඒ වගේ විවිධාකාර වෙච්ච අරමුණු වලින් මේකට ජොයින් වෙච්ච පිරිසක් ඉන්නවා. මට හරියට Facebook එකක් හරහා සෝෂල් මීඩියා හරහා ඇඩ් වෙන පිරිසකගේ අනන්‍යතාවය හඳුනා ගන්න හරි අමාරුයි. ඒ හින්දා තමයි මේ වගේ ගෲප් එකක් හදලා තියෙන්නේ. චුට්ටක් ගෲප් එක ටිකක් මැරුණ ස්වභාවයක් වගේ තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි ඒක. හැබැයි ඕගොල්ලෝ කන්ෆර්ම් ගෲප් එකට ඇඩ් කරනකොට ඔයාලා හරියටම ක්ලාස් වෙන ළමයි ගෲප් එකට ඇඩ් කරනකොට ඔයගොල්ලන්ට මාත් එක්ක මැසේජ් කරන්න පුළුවන් විදිහට ඒ හැම මේව එකක්ම පුළුවන් ආකාරයට තමයි ගෲප් එක හදන්නේ. කමියුනිටි ගෲප් එකක් නෙවෙයි. ඒක හදලා තියෙන්නේ අර අපි කවුද කියන එක හරියටම දන්නේ නැති නිසා පොදුවේ කට්ටිය හැමෝම ඉන්න නිසා තමයි ඒ වගේ ගෲප් එකක් හදලා තියෙන්නේ. ඕගොල්ලන්ගෙම හොඳට තමයි එහෙම ගෲප් එක හැදුවේ. එහෙනම් මම චුට්ටක් කතා කරන්නම් ඔයගලන්ට ජර්මන් යන්න පුළුවන් පාත් ගැනත් පොඩ්ඩක්. ඒ කියන්නේ මම ජර්මනි වලට ඔයගලව යවන කෙනෙක් නෙමෙයි මම උගන්වන ගුරුවරයෙක් විතරයි. ඒ වුණාට මම දන්න දේවල් චුට්ටක් ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්නම්. ඔයාලත් පොඩ්ඩක් හොයලා බලන්න. ෂෝන් වයිකින්ලගේ බ්ලොග්ස් එහෙම බලන්න ටිකක්. ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට ජර්මන් යන්න තියෙන පාත් ගැන විස්තර කිරීම කරනවා. මම ලින්ක් ටික එහෙම ඔයගලන්ට ගෲප් එකට පස්සේ දාන්නම්. ඒගොල්ලන්ගේ දේවල්. එතකොට traveling lovebirds ඒගොල්ලෝ ජර්මනි වල ඉන්න කපල් එකක්. ඒගොල්ලොත් ජර්මනි වලට යන්න පුළුවන් පාත් ගැන එහෙම ගොඩාක් වෙලාවට කතා කරනවා. එතකොට මේ ෂෝන් වයිකින් බ්ලොග්ස් ගැන කතා කරනකොට ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට ජර්මන් වලට යනවා නම් ඕන කරන ලෙටර්ස් හදාගන්න ඒ දේවල් වලටත් ගොඩාක් උදව් කරනවා. ඒ නිසා මේ ඒවා එහෙම චුට්ටක් ඉන්න ගමන් බලන්න. ඒ වගේ යන්න ආසාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම්. අපි ජර්මනි වලට යන විදිහ ගැන කතා කරනකොට එක අවස්ථාවක් තමයි අවුපෙයා. Excuse me, miss. කියන්නේ. මිස් ජර්මන් වලට ස්ටුඩන්ට් වීසා වගේ යනවා නම් ජර්මන් ලැන්ග්වේජ් එකට අමතරව IELTS එක්සෑම් එක පාස් වෙන්න ඕනේද මිස්? එහෙම අවශ්‍යතාවයක්ම නැහැ. ඒක කරලා තියනවා නම් ඉතින් ඒක අමතර සුදුසුකමක් වෙනවා. ගොඩක් වෙලාවට ඉතින් ජර්මන් භාෂාව තියෙනවා නම් ඒ ප්‍රමාණවත්. IELTS බලන්නේ. හැබැයි ඔයා කරන ඩිග්‍රී එක ඉංග්‍රීසි වලින් වගේ යනවා නම් ඔයාට ඒක ලොකු වාසියක් වෙයි. thank you මිස්. ජර්මන් ලැන්ග්වේජ් එකෙන් ඉගෙන ගන්න නම් මිස් අපි එක්සෑම් B1 B2 වගේ කරන්න ඕනිද? ඒකත් පුතේ ඔයා කරන ඩිග්‍රී එක අනුව තමයි වෙනස් වෙන්නේ. ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ගොඩාක් තියෙනවානේ ජර්මනියට මට මතක විදිහට 20000 ගණක් වගේ තියෙනවා. ඔයා තෝරගන්න ඩිග්‍රී එක අනුව ලෙවල් එක ගොඩාක් වෙලාවට වෙනස් වෙයි. ගොඩක් වෙලාවට අර ෆැෂන් ඩිසයිනින් යනවා නම් ඒකට ඉල්ලන ලෙවල් එක වෙනස් වෙයි. එහෙම නැත්නම් ඔයා වෙන ෆීල්ඩ් එකකින් වෙන ඩිග්‍රී එකක් කරනවා නම් ඒ ඉල්ලන ලෙවල් එක වෙනස් වෙයි. ඒ විදිහට ගොඩක් වෙලාවට ඔයා තෝරගන්න ඩිග්‍රී එක අනුව සහ ඔයා තෝරගන්න යුනිවර්සිටි එක අනුව ගොඩක් වෙලාවට ඒක වෙනස් වෙයි. thank you මිස්. එතකොට ජර්මනි යන්න පුළුවන් එක අවස්ථාවක් තමයි අවුපෙයා. දන්නවත් ඇති ඔයගොල්ලෝ. අවුපෙයා සාමාන්‍යයෙන් දැන් අපේ යුනිවර්සිටි අවුට් වෙනු ගමන්ම මගේ යාළුවෝ ඉක්මනින්ම ජර්මන් වලට ගියපු පාත් එකක් තමයි අවුපෙයා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මේක අවුරුදු 26ට අඩු කට්ටියට තමයි යන්න පුළුවන්. ඒ කියන්නේ 25 වගේ වෙද්දි යන්න ඕනේ. මොකද 26 වෙද්දි දැන් ওই වීසා හැම ප්‍රොසෙස් වෙලා ඔක හැදෙනකොට 26 පහ වුණොත් යන්න බෑ. ඒ නිසා 26ට කලින් අපි ඔක ඇප්ලයි කරලා යන්න මේක හදා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේක යන්න නම් A1 A2 එකක්වත් කරලා තියෙන්න ඕනේ. A2 එකක්වත් කරලා තියෙනවා නම් හොඳයි. A1 එකනොත් යන්න පුළුවන්. හැබැයි මේ ගොඩාක් වෙලාවට A2 එකක්වත් කරලා තියෙනවා නම් තමයි වඩාත් හොඳ වෙන්නේ. මේක අවුරුද්දකට තමයි වීසා එක දෙන්නේ. යන්නේ ඔයගොල්ලෝ මේකට පවුලකට. කියන්නේ ෆැමිලි එකකට තමයි යන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි ළමයි ඉන්න පවුල් වලට තමයි ගොඩක් වෙලාවට. ඒ පොඩි බබාව බලා ගන්න ගමන් ඔයාලට ඉගෙන ගන්න අවස්ථාව හම්බ වෙනවා. පොඩි බබාලා බලා ගන්නවා කියන්නේ හරියට නිකන් අර අපේ වැඩකාරකමට ගන්නව නෙවෙයි. සාමාන්‍යයෙන් එයාගේ පොඩි පොඩි වැඩ ටිකක් කරන්න තියෙන්නේ. එයාත් එක්ක ප්ලේ කරන්න, එයාගේ චූටි
කෑම හදනවා කියලා කිව්වට අපේ වගේ ලොකුවට ඒ කෑම හැදීමක් නැහැනේ. එයාට ඒ කෑම ටික දෙන්න, කෑම ටික හදලා දෙන්න. ඔයගේ පොඩි පොඩි වැඩ ටිකක් තමයි කරන්න තියෙන්නේ. එතකොට මේකට යනවා නම් පටන් ගත්තේ 9ට. එතකොට A1 A2 ගොඩාක් වෙලාවට A2 එකක්වත් කරලා තියනවා නම් වඩාත් හොඳයි. මේකෙදි ඔයගොල්ලන්ට පොකට් මනි එකක් ඒගොල්ලෝ දෙනවා. ඒ පොකට් මනි එකෙන් ඔයාලගේ වියදම් ටික සපුර ගන්නත් පුළුවන්. ඊට පස්සේ හවුස් බිල්ඩුන් ගැන කතා කරනකොට IT වලට ඒගොල්ලෝ හවුස් බිල්ඩුන් ගන්නවා හරි අඩුයි. ෂෝන් වයිකින් බ්ලොග්ස් වල ඒගොල්ලෝ කියනවා IT ෆීල්ඩ් එකට හවුස් බිල්ඩුන් ගන්නෙ නැහැ කියලා. මොකද ජර්මනිය තුල ගොඩාක් අය ඉන්නවලු ජර්මන් භාෂාවෙන් IT ෆීල්ඩ් එකේ කියන්නේ ඩිග්‍රී කරපු කට්ටිය. ඒ නිසා ලංකාව තුලින් ඒෂියන්ස්ලව IT ෆීල්ඩ් එකට ගන්නෙ නැහැ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ නිසා IT වලින් හවුස් බිල්ඩුන් යන්න try කරන්න එපා. IT වලින් යනවා නම් එහෙනම් ජොබ් එකක් විදිහට මෙහෙන් හොයාගෙන යන්න ඔයගොල්ලෝ try කරන්න. සාමාන්‍යයෙන් හවුස් බිල්ඩුන් එකක් ගැන කතා කරනකොට අවුරුදු 35කටවත් අඩු වෙනවා නම් තමයි වඩා හොඳ. ඊට වඩා වැඩි කෙනෙක්ට හවුස් බිල්ඩුන් වලට යන්න තියෙන අවස්ථාව අඩුයි. මම කියන්නේ යන්න බෑම කියලා නෙවෙයි. අවස්ථාව හම්බ වෙන්න පුළුවන්. හැබැයි අර යන්න තියෙන අවස්ථාව ටිකක් අඩුයි. මොකද එහෙට ගිහිල්ලා ඉගෙන ගන්නත් තියෙනවනේ. ඒ නිසා අවුරුදු 35ට වැඩි කට්ටියව ගන්නව හරි අඩුයි. සාමාන්‍යයෙන් මේ හවුස් බිල්ඩුන් එක ගියපුවාම වෙන්නේ ඔයගොල්ලෝ ඒ යම්කිසි ශේෂ්ත්‍රයක් තෝරගෙන තමයි යන්න ඕනේ. අපි ගමුකෝ කෙයාගිවර් කියලා. කෙයාගිවර් නම් ඔයා එහෙට ගිහිල්ලා ඒක ඉගෙන ගන්න ගමන් ඔයාට වැඩ කරන්න හම්බ වෙනවා. එතකොට ඔයාට ඒකට හරියන විදිහට මුදලක් ඒගොල්ලෝ පේ කරනවා. හැබැයි ඒක ලොකු මුදලක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඔයාගේ එදිනදා වැඩ ටික කරගන්න නැති වෙන විදිහේ සැලරි එකක් ඔයාට හම්බ වෙනවා. ඊට පස්සේ opportunity card එහෙම නැත්නම් chance and carter දන්නව ඇති ඒක මේ ජූනි තමයි හඳුන්වලා දීම කරේ opportunity card. සමහර අය නම් කියනවා මේක lottery එකක් කියලා. ඒත් ඒක කොහේවත් සඳහන් කරලා නැහැ. මම ඒක කීප දෙනෙක්ගෙන් අහලා බැලුවා. ඒක lottery එකක්ද කියලා. සමහර අය නම් කිව්ව එක lottery එකක් කියලා. ඒ කියන්නේ හරියට අර ලොතරැයියක් දිනුම් අදිනවා වගේ කියලා කිව්වා. සමහර අය කිව්වා එහෙම නැහැ කියලා. ඒක මම හරියටම දන්නේ නැහැ නිසා මොකක්ද කියන එක චුට්ටක් බලන්න. ඒක කොහේවත් වෙබ්සයිට් වලවත් එහෙම දිනුම් ඇදීමක් කියලා එක සඳහන් වෙලා නැහැ. හැබැයි මගේ ජර්මනියේ ඉන්න යාළුවෙක් කිව්වා ඒක ලොතරැයියක් වගේ කියලා. ඒක දන්නේ නැහැ හරියටම. ඒක ඔයගොල්ලොත් පොඩ්ඩක් හොයලා බලන්න. සාමාන්‍යයෙන් මේ ජාන්සන් කාටර් කියලා කියන්නේ අවුරුද්දකට වගේ අපිට වීසා එක දෙනවා. අපි එහෙට ගිහිල්ලා ජොබ් එකක් හොයාගන්න ඕනේ. මේකට යන්න නම් පොයින්ට් 6ක් අපි ස්කෝර් කරන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් ඔයාගේ ලැන්ග්වේජ් එකට පොයින්ට් හම්බ වෙනවා. ඔයාගේ වයස 35ට අඩුයි නම් එතකොට පොයින්ට් හම්බ වෙනවා. එතකොට ඔයාගේ ඩිග්‍රී එකක් නම් එහෙම නැත්නම් NVQ level D තියෙන්න ඕනේ. හැබැයි අර සාමාන්‍ය NVQ level බෑ. මාස 3 කරපු මාස 4 කරපු එහෙම බෑ. NVQ level නම් අර හරියට ඒක කරලා තියෙන්න ඕනේ. අය අවුරුදු ගාණක් තියෙනවනේ ඔයාලගේ NVQ වලට. ඒ ටික හරියට සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒ දේවල් වලටත් ලකුණු හම්බ වෙනවා. ගවර්න්මන්ට් ඩිග්‍රී එකක් නම් ඒ ලකුණු ඔක්කොම ටික හම්බ වෙනවා. එක්ස්පීරියන්ස් වලටත් ලකුණු දෙනවා. ඔය විදිහට ඒ ලකුණු පොයින්ට් 6ක් ස්කෝර් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ ලැන්ග්වේජ් එක සාමාන්‍ය මට්ටමකට ඔයා හදාගෙන තියෙන්න ඕනේ. එහෙට ගිහිල්ලා ඔයා ජොබ් එකක් හොයාගන්න ඕනේ. ජොබ් එක හොයාගන්න බැරි වුණොත් ආපහු ලංකාවට එන්න වෙනවා. පොකට් මනි ඒ කියන්නේ ඔයාට තියෙනවා ඔයාට වියදම් කරන්න සල්ලි තියෙනවා කියන දේ ඔයා පෙන්වන්නත් ඕනේ. මොකද මේ ආපහු ඔයාට ජොබ් එකක් හොයාගන්න බැරි වුණොත් ඔයාට සෙටල් වෙන්න ඔයාට සල්ලි තියෙන්න ඕනේ. ඒකත් ඔයා පෙන්වන්න ඕනේ. ඊළඟට අපිට එතකොට මේ මෙහෙන් හෝම් නර්ස් කෙනෙක් විදියට කියන්නේ ගියොත් කොහොමද ඒක කරන්නේ? ඔයා එහෙනම් ජොබ් එකක් විදිහට ඇප්ලයි කරන්න ඕනේ.
ඒක ඔයා වෙබ්සයිට්ස් වල බලන්න නර්සස්ලා ගන්න ඒවා ගොඩාක් තියෙනවනේ. නර්සස්ලාට තියෙන chances වැඩිනේ ගොඩක්. එතකොට මේ ඔයාට ඒ හරහා ඇප්ලයි කරන්න පුළුවන්, self ඇප්ලයි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ওই නර්සස්ලා ගන්න ගොඩාක් තියෙනව නේද ඔය ඒජන්සි එහෙම. මම දන්නේටම ගොඩාක් නර්සස්ලාට තමයි වැඩිපුර chance එකක් තියෙන්නේ. කියන්නේ ඒගොල්ලන්ව ගොඩාක් ගන්නව වැඩි. ඒක චුට්ටක් හොයලා බලලා ඔයාලට ජොබ් ෆීල්ඩ් එකෙන්ම නර්සින් ෆීල්ඩ් එකෙන්ම ඇප්ලයි කරන්න පුළුවන්. ආය හවුස් බිල්ඩුන් හරහා එහෙම යන්න අවශ්‍යතාවයක් නැහැ. ජොබ් එක හරහාම යන්න පුළුවන්. ජොබ් වීසා හරහා. ඒ 1 එක විතරක් මදිනේ ඒකට. ඒ 1 එක නම් මදි. නර්සස්ලාට නම් B1 එකක්වත් කරන්න ඕනේ. thank you. ඊළඟට ස්ටුඩන්ට් වීසා ගැන කතා කරනකොට A level ඉවරයි නම් බැචලර් එකක් කරන්න ඔයාට හයර් ස්ටඩීස් විදිහට ජර්මනිය තෝරගන්න පුළුවන්. මොකද ජර්මනිය කියලා කියන්නේ world class free education system එකක් තියෙන ලංකාවේ වගේම ප්‍රයිවට් ඒවාත් තියෙනවා. හැබැයි අපේ වගේම free education system එකක් ඒගොල්ලන්ගේ තියෙනවා. එතකොට එහෙම නැත්තම් අපි බැචලර් එකක් ගැන කතා කරනකොට මේ බැචලර් එකට යන්න නම් ඔයාට ගොඩාක් වෙලාවට C3ක්වත් තියෙන්න ඕනේ. S3 මදි වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට C3ක්වත් ඔයාට A levels වලට තියෙනවා නම් මේ ඔයාට යන්න තියෙන chance එක වැඩි. අර S3කට වඩා. මාස්ටර්ස් කරන්න යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට බැචලර් එකකට second upper එකක්වත් තියෙන්න ඕනේ. second low වලට වගේ තියෙන chance එක ටිකක් අඩුයි. යන්න බෑ නෙවෙයි. යන්න පුළුවන් ටිකක් අඩුයි. මේකත් ඔයගොල්ලන්ගේ ඕඩර් කරන ලෙවල් එක මම අර කලින් කිව්වා වගේ ගොඩාක් වෙලාවට වෙනස් වෙනවා. ඔයා ඉල්ලුම් කරන ඩිග්‍රී එක අනුව ඔයා ඉල්ලුම් කරන යුනිවර්සිටි එක අනුව. ගොඩක් වෙලාවට ඔය ස්ටුඩන්ට් වීසා යන කට්ටිය නම් ඩාට් වෙබ්සයිට් එක චුට්ටක් බලන්න. ඩාට් එක ඔයාලට Facebook එකේ බලන්න පුළුවන්. ඒකේ ගොඩක් වෙලාවට ස්ටුඩන්ට්ස්ලාට තමයි ස්ටුඩන්ට් වීසා යන අයට තමයි එතන ගොඩාක් වෙලාවට තොරතුරු සැපයීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක චුට්ටක් වැඩිපුර බලන්න. මම ඒකත් දාන්නා ක්ලාස් එක ඉවර වුණාම. Excuse me, madam. ඔව් කියන්න. Excuse me. GPA එක madam මේ 3ට වැඩි වෙනකොට second low එකේ ඉන්නේ madam. ඔව්. GPA එක 3ට අඩුයි. නමුත් ඩිග්‍රී දෙකක් තියෙනවා නම් BSc එකක් තව LLB එකක් ඊට පස්සේ work experience health sector එකේ strong work experience තියෙනවා නම් master එහෙම එකට තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම ඔයාට තවත් ඒ කියන්නේ තවත් සුදුසුකම් තියෙනවා නම් එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. අර ගොඩක් වෙලාට මං කිව්වේ බැචලර් එකකට විතරක් අර වගේ එකක් තියෙනවා නම් ඊට එහා ඔයාට ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. යන්න පුළුවන්. ඒක තමයි මැඩම් කියන්නේ දැන් මට BSc තියෙනවා BSc තියෙනවා LLB තියෙනවා තව මේ work experience තියෙනවා health sector එකේ අවුරුදු 13ක්. එහෙනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට ජොබ් වීසා වලින් යන්නත් පුළුවන්. ජොබ් එක හරහා ජොබ් එකක් මෙහෙන් හොයාගෙනම යන්නත් පුළුවන්. ඔයා යන්න බලාපොරොත්තු වෙන ස්ටුඩන්ට් වීසාද? නෑ මැඩම් මම මේ මට ෆින්ලන්ඩ් රෙසිඩන්ට් පර්මිට් ටික නැති ගත්තා මම. නමුත් ෆින්ලන්ඩ් දාලා ආව ලංකාවට අපෝ. ඉතින් මම ජර්මනිය ට්‍රැවල් කරා මේ ජර්මනිය මාර විදිහට මට හිතට ඇල්ලුවා. මේ මගේ ඇත්තටම මේ ඩ්‍රීම් කන්ට්‍රි එක ජර්මනිය. මම මේ මැයිවල යනවා ට්‍රේනින් එකකට අපව මාස 3කට ජර්මනියට. එහෙම වුණොත් මට අපව යන්න කලින් මම බැලුවේ මේ A1 පොඩ්ඩක් ස්ටඩි කරන්න. ඒක කරගෙන යනවා නම් හොඳයිනේ. මොකද දැන් එහි කට්ටිය ඇත්තටම කතා කරන්නේ නැහැ ඉංග්‍රීසි වලින්. ඒක ඒගොල්ලෝ හිතන්නේ අර පහත් කියලා. එයාලගේ ලැන්ග්වේජ් එකට තමයි නමුත් අර මැඩම් ඉංග්‍රීසි පුළුවන්. එයාලා කතා කරන්න කැමති කතා කරන්නේ නැහැ. ඉංග්‍රීසි පුළුවන් වුණාට ගොඩාක් කට්ටිය කතා කරනවා හරි අඩුයි. එයාලගේ ලැන්ග්වේජ් එකට තමයි ඒගොල්ලෝ වැඩි ප්‍රයොරිටි එකක් දෙන්නේ. ඒ නිසා සමහර තැන්වල ඒක ලොකුවට තියෙනවා, ඩීප් තියෙනවා. වැඩ කරන්න ගියපුවාම උනත් ඒගොල්ලෝ ඉංග්‍රීසි වලින් කතා කරන්නේ නැහැ. ඒ නිසා ලැන්ග්වේජ් එක හදාගෙන යන එක තමයි වඩාත් හොඳම මේ වගේ රටකට යනවනම්. සාමාන්‍ය ප්‍රමාණයකට හෝ අපිට කමියුනිකේට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මැඩම් සාමාන්‍ය A1 level එක ඉවර වුණාම සරල මේ
විදියට කතා කරන්න ඔව්. පුළුවන් මට්ටමක් සරල එනවා. විදිහට අපිට සාමාන්‍ය කමියුනිකේෂන් එක අපිට එදිනෙදා ජීවිතේ දෙයක් බඩුවක් මිලදී ගන්න ගිහිල්ලා එයාලත් එක්ක කමියුනිකේට් කරගන්න ඒ වගේ දෙයක් කරගන්න අනිවාර්යෙන් A1 එකෙන් පුළුවන් වෙනවා. හා හා. එතකොට මැඩම් මේකට මාස කීයක් යනවද මේ කෝස් එක? මේක මාස 2කමාරයි මේ කෝස් එක. හා හා. හරි thank you මැඩම්. Okay. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මම ඒ කියන්නේ හැම සෙට් එකක් ගැනම ඒ කියන්නේ හැම ඔයගොල්ලන්ගේ හැම ෆීල්ඩ් එකක් ගැනම එහෙම දන්නේ නැහැ මොකද්ද ඉල්ලන ලෙවල් එක කියලා. ඒක අර ගොඩක් වෙලාවට බලන්න ඕනේ වෙබ්සයිට්ස් වල මොනවාද ඉල්ලන ලෙවල් එක කියලා. සාමාන්‍ය දුරකට මට කියන්න තියෙන්නේ ඉතින් B1 එකක්වත් තමන් කම්ප්ලීට් කරගෙන ඉන්නවා නම් හොඳයි කියන දේ. ඒ වුණාට සමහර ඒ දේවල් වලට සමහර ඔයගොල්ලෝ යන ෆීල්ඩ් වලට A1 A2 එකක් ඇති. ඒක ඇති වෙන්න පුළුවන් ගොඩාක් වෙලාවට. ඒක එක එක ෆීල්ඩ් එක අනුව වෙනස් වෙනවා. ඒක හරියටම ඉතින් කියන්න බෑ. හැබැයි ඉතින් අපි B1 එකක්වත් කරගෙන එහෙට යනවා නම් වඩා හොඳයි කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ Excuse පිට me. යන්න අවස්ථාව තියෙනවා නම් යන්න. ගිහිල්ලා එහෙට ගිහිල්ලා ඉගෙන ගන්නත් පුළුවන්. Excuse me, hello miss. hello ඔව්. hello madam. මේ ඔව් අද කියන්න. ඉතින් මේ රෙකෝඩින් එක බලනවා දැන් අද ගිහිල්ලා මේ හෙට ගියා. ඔව් කියන්න. Excuse me, miss. ඔව් කියන්න. මේ මම ඩිමෝ එකඩමිය හරහා යන්න ඒකේ NVQ ලෙවල් කීය වගේ තියෙද්ද දන්නේ නැහැ මොකද්ද පුතේ ඔයා කැඩි කැඩි ඇහුන මුල් හරිය. මේ මම ඩිමෝ එකඩමිය හරහා තමයි ජර්මන් ටෙක් එකට දැම්මේ. ඒකේ මේ ලෙවල් කීය වගේ ඒක නම් පුතේ මං හරියටම දන්නේ නැහැ. කොහොමද කියලා NVQ levels කීය බලනවද කියන එක නම් එහෙම ලොකු අයිඩියා එකක් නම් නැහැ NVQ level ගැන නම්. 4 වගේවත් බලයිනේ. ඔයගේ හෙලෝ නිෂ්පාදනාංශයෙන් මම යන්න හැදුවේ මේ එකේ කියන්නේ අර වාහන සිස්ටම් මේ ඒ අනුව ඒකේ NVQ එක සමහරක තියෙනවා කිව්වා මේ ඒකේ මේ එක හරියටම ලෙවල් කීයක් තියෙනවද දන්නේ නැහැ. ඒක තමයි පොඩ්ඩක් බලා ගන්න ඕනේ මේ. ඒ කියන්නේ ලේසි අමාරු මේ කියලා බලා. ඒක නම් පුතේ මම හරියටම දන්නේ නැහැ NVQ level ඔයගොල්ලන්ගේ එහෙම කීයක් තියෙනවද කියලා. සාමාන්‍යයෙන් ඉස්කෝලවල එහෙම දෙන level එක නම් NVQ level 4 නේද? 4 නේද ගොඩක් වෙලාවට මේ මම දන්න විදිහට පිළිගන්නේ 4 වෙන්න ඕනේ. ඒක චුට්ටක් මෙහෙම ඒකේ මේ ටෙක්නිකල් ෆීල්ඩ් එකට නම් 4. ඊට කියලා එකකට යනවා නම් තමයි අර මේ 5 6 කියන්නේ මේ සුපර්වයිසන් වගේ. එහෙම. එහෙම මම දන්නේ නැහැ ඇත්තටම ඔය ටික තමයි මේ ඒ කියන්නේ ටෙක්නීෂියන් කෙනෙක් කියන්නේ 4 එක තමයි එයාලා කවුරුත් පිළිගන්නේ ඕන රටක වාගේ. ඊට එහා යනවා නම් තමයි අර මේ 5 6 කියන්නේ ඔගේ මේ ජොබ් අපිට සර්ච් කරන්න මොකක් හරි මේ සයිට් ටිකක් තියෙනවද? ඒකෙන් බලන්න ඒක අපිට දාන්න දෙන. ඔව් ඒ ටික මම දාන්න ඔයගොල්ලන්ට ඒක බලන්න. එහෙනම් මම දැන් මට එක්කෙනෙක් කිව්වා මේ මං ඉලෙක්ට්‍රිකල් මේ ඔටෝ ඉලෙක්ට්‍රිකල් දෙකම කරලා දෙන්නේ කරනවා. සෝලත් කරනවා. මේ A1 එකක් තිබුණොත් මේ එයා ගන්නම් කියලා කිව්වා. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ ඔයාට A1 එක කම්ප්ලීට් කරගත්තා නම් එයාගේ උදව්වෙන් ජර්මනි මේ CV එකක් කිල්ලුවා මම මේ යව්වේ නෑ. එයා දැන් ගියානේ ඉතාලියේ. මේ අර A1 එක මං මේ ෆලෝ අප් කරනවා කියලා දෙන්න කිව්වා. ඉතින් මං කිව්වා එහෙම දෙන්න මේ ලියුමක් නෑනේ මෙහෙමයි. ඔව් ඒ කියන්නේ මේ ගොඩක් වෙලාවට අර ෆලෝ කරත් සර්ටිෆිකේට් එක නම් ඕනේ වේවි. A1 සර්ටිෆිකේට් එක ඕනේ කියලා. B1 වලින් ඕනේ නැහැ කිව්වා. A1 තිබුණාම ඇති කියලා කිව්වලු එයාලා. එහෙම වුණා නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. ඔගෙන් A1 එක කිල්ලුවා නම් ගැටලුවක් නෑ. A1 එක කරගෙන යන්න පස්සේ ඉතින් ඒට ගිහිල්ලා කරගන්න. ඔව් ඒක තමයි. ඒ සයිට් එක දෙන්න මිස් පොඩ්ඩයි. ඒතර මට බලා ගන්නත් පුළුවන් ඒක මේ කොහොමද කියන්නේ. මම කියලා කිව්වා ගෲප් එකට ඔයගොල්ලන්ගේ.
හා හා. ඒ ටික දැම්ම කිව්වා ඒ වගේම බලන්න ගිහිල්ලා ඒ සයිට්ස් වලින්. ඒ වගේම අර ෂෝන් වයිට්ලගේ vlogs ටික ඒ ටිකත් මම දාන්නම් group එකට. ඒවත් හා. චුට්ටක් ගිහිල්ලා බලන්න. ඒ වීඩියෝස් එකෙන් බලන්න. මොකද දැන් ඒ අපිට මේ ලංකාවේ කෙනෙක් කරන එක නෙමෙයි නේද? ලංකාවේ එක්කෙනෙක් කරන්නේ එයා ජර්මනියේ තමයි ඉන්නේ. ආ හා. ජර්මනියේ ඉන්නේ. මොකද දැන් අපි ලංකාවේ ඉඳගෙන කියනවට වඩා ඒගොල්ලෝ කියන එක දන්න ඕනවා. හොඳයිනේ ජර්මනි වලට යන්න. දැන් අපි ආ. ඉගෙන කරන්නේ. ඒ වුණාට දැන් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට එතකොට මේ ඔය මේ ජර්මන් ලැන්ග්වේජ් එක තියෙන රටවල් 4ක් තියෙනවද? එහෙම ඔව්. කියන්නේ. ස්විට්සර්ලන්ඩ් ස්විට්සර්ලන්ඩ් එකක් තියෙනවා, අස්ට්‍රයිච් තියෙනවා, බැවේරියා තියෙනවා. ඒ වගේ රටවලත් ෆ්‍රාන්ස් වලත් තියෙනවද? ඒ කොට්ටාසයක් තියෙනවා. ෆ්‍රාන්ස් ඒ ළඟම තියෙන රටක්නේ. ෆ්‍රාන්ස් වලත් ඉතින් ජර්මන් කට්ටිය ඉන්නවා ඉතින් කතා කරලා. ජර්මනිය, ඔස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය තමයි ප්‍රධානම ජර්මන් හ්ම්. ලැන්ග්වේජ්. ආයේ බැවේරියා වල තියෙනවා. ඔව්. හරි විසරේ. ඕකේ. ඔයාලගේ පොත් ටිකත් මම මෙහෙමම පෙන්නන්නම්. තව පොඩි ප්‍රශ්න ඇති. අපිට ක්ලාස් එකේ හිමීට ඒවා කතා කරගන්නත් පුළුවන්. ඔය ඉන්න ගමන් ඔයාලට තව මොනවා හරි තියෙනවා නම් අහන්න. excuse me හ්ම්. මට දැනගන්න පුළුවන්ද බැචලර් එකක් ලංකාවේ කියන්නේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක කරොත් එහෙම ඒක අවුට් වෙනවත් එක්කම එයාට ජර්මන් වල මාස්ටර්ස් වලට ඇප්ලයි ගන්න පුළුවන්. පුළුවන්. එතකොට ඒකට B1 සහ B2 වගේ තියෙන්න ඕනනේ. ඒක පුතේ ඔයාගේ මම අර කිව්වා වගේ අර ඩිග්‍රී එක අනුව තමයි වෙනස් වෙන්නේ. සාමාන්‍යයෙන් සමාජ විද්‍යාව වගේ ඩිග්‍රී එකකට කොහොමද සාමාන්‍යයෙන්? ඒක දන්නේ නැහැ දරුවෝ කොහොමද කියලා. එහෙන් ඉල්ලන්නේ කොහොමද කියන එක හරියට දන්නේ නැහැ. මොන වගේ එතකොට එහෙම ඇප්ලයි කරනවා නම් ඩිපෙන්ඩන්ට් වීසාත් එක්කම යාට ඇප්ලයි කරන්න පුළුවන් මාස්ටර්ස් වලට ජර්මනි වල? ජර්මන් මැඩම් මේ මම පර්සනල් හොයලා බැලුවා මැඩම් මේ මාස්ටර්ස් වලට මේ ෆැමිලි යන්න බෑ. එහෙම ගන්නෙ නෑ නේද? ඔව් only student විතරයි. හෙල්ත් සෙක්ටර් එකේ ගොඩාක් මාස්ටර්ස් බැචලර්ස් යන්නේ මැඩම් ජර්මන් ලැන්ග්වේජ් එකෙන්. සෝෂල් සයන්ස් වගේ ඒවා යන්නේත් මේ ජර්මන් වලින්. අනිත් මේ පියෝ නැචරල් සයන්ස් පැත්තේ ඒවා නම් ඉංග්‍රීසි මීඩියම් තියෙනවා. B1 තමයි මැඩම් ඉල්ලන්නේ. ඉල්ලන්නේ නේ? ඔව්. චුට්ටක් බලන්න මම දාන්නම් ඔයාලට මේ වෙබ්සයිට් ටිකක් දාන්න. ඔයා දන්නවා නම් ඔයා ජර්මනි වල ඉන්න කෙනෙක්ද? නෑ මැඩම් මම ගිහිල්ලා තියෙනවා ජර්මන් වලට. මම ලංකාවේ ඉන්නේ මේ මම අර ඩෑඩ් එක මේ මං විස්තර වගේක් ගත්තා ස්ටඩි කරා මැඩම්. මේ වගේ දන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම විස්තර ටික ෂෙයා කරගත්තට ප්‍රශ්නයක් නෑ. මොකද දැන් ජර්මන් වල ගියපු කෙනෙක් ජර්මන් වල ඉන්න කෙනෙක්ට ලොකු අයිඩියා එකක් තියෙනවා මොන වගේද ඉල්ලන ලෙවල්ස් කියන එක. ඒ නිසා මේ දේවල් ඔයගොල්ලෝ දන්නවා නම් එහෙම ෂෙයා කරගන්න ප්‍රශ්නයක් නෑ. මේ තියෙන ඔයගොල්ලන්ගේ බුක් එක. ඒ කියන්නේ ගර්ත් ඉන්ස්ටිටියුට් එකේ ඔයාලට අලුතින්ම දැන් තියෙන නෙට්වර්ක් නොයි එක. නොයි එකේ ආයින්ස් කෝර්ස් බුක් එක තමයි මේ. මේ කෝර්ස් බුක් එක පිටු 100 ගාණක් විතර තියෙනවා. මම ඔයාලට දාන්නම්. ක්ලාස් වෙන කට්ටියට මේක දෙනවා. ඔයාලට තියෙන්නේ මේක print out එකක් ගන්න. මොකද මේක වෙන කොහෙවත් ඔයාලට ගන්න නැහැ. මේක තමයි ටෙක්ස්ට් බුක් එක. කෝර්ස් බුක් කියලා කියන්නේ ටෙක්ස්ට් බුක් එකට. තව එකක් තියෙනවා. සල්ලි වලට ගන්න පුළුවන්ද මැඩම් මේක? නෑ. මේක කොහෙවත් ගන්න නෑ. මේ තියෙන්නේ වර්ක්බුක් එක. ඒකත් අර පිට කවරෙම තමයි. මේක තියෙන්නේ නෙට්වර්ක් නොයි ආයින්ස් උබුන්ස් බුක් කියලා. උබුන්ස් බුක් කියන්නේ වර්ක්බුක් එකට. එතකොට අරක කෝර්ස් බුක් කියන්නේ ටෙක්ස්ට් බුක් එක. මේක වර්ක්බුක් එක. මේකත් අර වගේම පිටු 100 ගාණක් විතර තියෙනවා. මේ පොත් දෙක කොහෙවත් ගන්න නෑ. බුක් ෂොප් වල කොහෙවත් නෑ. මේක ඉන්ටර්නල් ස්ටුඩන්ට්ස්ලට ගර්ත් එකෙන් දෙනවා. එක්ස්ටර්නල් ස්ටුඩන්ට්ස්ලට මේක දෙන්නේ නෑ. ඊට අමතරව තව තියෙනවා ග්‍රැමර් බුක් වගේකුයි. සහ ඔයාලගේ ඩොකියුමන්ට්ස් ගැන කතා කරනකොට මේ තියෙන ඔයාලගේ ඩොකියුමන්ට්ස්. ඒ කියන්නේ මම සරල විදිහට ඔයාලගේ ග්‍රැමර් ටික වෙන වෙනම ඩොකියුමන්ට් විදිහට හදලා තියෙනවා. මේවා ඔයගොල්ලෝ print out එකක් ගන්න ඕනේ ක්ලාස් එකට එන්න කලින්. ඒ කියන්නේ අර පොත් ගන්නවට අමතරව
මේ ડોකියුමන්ට් එක අනිවාර්යෙන් print out එකක්. එහෙම නැත්නම් කලින් ඔයගොල්ලෝ ලියන්න හරි එහෙම ඕනේ. ක්ලාස් එකේදී එතකොට ඔයගොල්ලන්ට තියෙන අත්‍යවශ්‍ය තැන් ටික ප්‍රොනවුන්ස් කරන විදි ටික, එතකොට අත්‍යවශ්‍ය ග්‍රැමර් රූල්ස් ටික, ඒ ටික තමයි ඔයගොල්ලන්ට සටහන් කරගන්න තියෙන්නේ. අරක අරගෙන ආවහම ලේසි. අපිට ටිකක් ඉක්මනින් යන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට උනත් ඒක පහසුයි. ඒ නිසා ඒ ටික print out ගන්න ඕනේ. ඒ විදිහට lessons 18ක් තියෙනවා. ඒ lessons 18ම ඔයගොල්ලෝ ගන්න ඕනේ. එදාට කලින් ඔයාලට මේ lessons ටික හම්බ වෙනවා. දැන් අද ක්ලාස් එක නම් දවස් දෙකකට විතර කලින් ඔයාලට ඒ PDF ටික group එකට දානවා. එතකොට ඔයගොල්ලෝ print out එකක් අරගෙන අදාළ දිනේ ක්ලාස් එකට එන්න ඕනේ. රෙකෝඩින් එක ගැන කතා කරනකොට රෙකෝඩින් එක දෙනවා ඔයගොල්ලන්ට. මේ රෙකෝඩින් එක ඔයාලගේ ක්ලාස් එක ඉවර වෙනකම් එක්ස්පයර් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මාස 3ක් මාස 2කමාරක් හිතන්න ක්ලාස් එක. මේ මාස 2කමාරම ඔයාට මේ රෙකෝඩින්ස් බලන්න පුළුවන්. ඕන තරම් වාර ගණනක් බලන්නත් පුළුවන්. එන්න බැරි වුණ කෙනෙක්ට රෙකෝඩින් එක ෆලෝ කරන්න පුළුවන්. මීට අමතරව කියවුන් නැති මොනවා හරි තියෙනවද ඔයාලට තව අහන්න ප්‍රශ්න මොනවා හරි? උගන්වන විදිහේ වීඩියෝ එකක් කලින් ක්ලාස් එකේ ෆෙබ්‍රුවරි ක්ලාස් එකේ පළවෙනි රෙකෝඩින් එක ඔයගොල්ලන්ට group එකට share කරනවා. ඒක බලන්න. බලලා ඔයාට ගැළපෙනවද? උගන්වනවා තේරෙනවද? ක්ලාස් එක හරියනවද කියලා ඉස්සෙල්ලා බලන්න. බලලා ඊට පස්සේ ඔයාට ක්ලාස් එකට එන්න පුළුවන්. ඒ වීඩියෝ එක පැය දෙක ටිකක් තියෙනවා. පැය දෙකම නොබැලුවත් සාමාන්‍යයෙන් බලන්න ඔයාට ඒක හරියනවද? ඒ උගන්වන සිස්ටම් එක ඕකේද? මොකද විනාඩි 5ක් 10ක් ඉගෙනුවාට ඔයාලට ඒක හොයාගන්න අමාරුයිනේ. ඒ පැය දෙකේ වීඩියෝ එක බලන්න. බලලා ඔයාට ඕකේ නම් ක්ලාස් එකට එන්න පුළුවන්. ඒ ලින්ක් එක කොහෙන්ද මැඩම් දාන්නේ? ෂෙයා කරන්නේ? ඔයාලගේ group එකට දානවා. ඔය group එකේ ඉන්නවද? ඔව් මැඩම්. group එකට share කරනවා. එතකොට ඒක බලන්න. ඒක බලන්න මේකත් දානවා. මේ රෙකෝඩින් එකක් දානවා. උගන්වන රෙකෝඩින් එකක් දානවා. හෙලෝ. ඔව්. ඩොක්ටර්ස්ලට තියෙන අවස්ථා මොනවද ජොබ් ඔපචුනිටිස් ජර්මනි වල? ඩොක්ටර්ස්ලටත් ලොකු අවස්ථාවක් තියෙනවා. හැබැයි නර්සස්ලට තමයි ලොකුවටම අද දානවද මැඩම්? ඔව් අද දානවා. මේ ලොකුවටම මේව එකක් තියෙන්නේ. ඉතින් ඩොක්ටර් කෙනෙක්ටත් හැබැයි B1 B2 එකක්වත් කරන්න ඕනේ. නර්සස්ලට වගේම තමයි. සාමාන්‍ය A1 A2 එකකින් යන්න අමාරුයි. ඒකත් අර වෙබ්සයිට්ස් වලින් ඒවැන්ගේ වේකන්සිස් හොයාගන්න පුළුවන් නේද? පුළුවන්. ඒ වගේම හොයාගන්න පුළුවන්. කීපයක් තියෙනවා. ඒ ටික දැම්ම කියලා කිව්වා. ඉතින් බලන්න දාලාද කියලා. Excuse me. ඒ ටික දාලා ඔයාලගේ group එකට වෙබ්සයිට්ස් ටික දාලා තියෙනවා. Goethe එක තියෙනවා, Indeed තියෙනවා, Monster තියෙනවා, Stepstone තියෙනවා. ඒ වගේම බලන්න. Excuse me. Hello. ඔව් කියන්න. මම group එකට add වෙලා නැහැ. කොහොමද add වෙන්නේ? මේ ඔයාමට message එකක් දාන්න. මේ එතකොට මම link එක දාන්නම්. ඒකෙන් group එකට add වෙන්න පුළුවන්. එහෙම නැත්නම් message එකක් දාන්න. කොහොමද? නම්බර එක නෑ නම්බර එක නෑ මං ගාව. කෝඩිනේටර් ගේ නම්බර එක ලියා ගන්නකො 077යි. හරිද? හරි කියන්නකෝ. 94යි 33යි 139. 94යි 33යි 139. එයාට මැසේජ් එකක් හරි නේද? හරි ඕකේ. එයාට මැසේජ් එකක් දාන්නේ ආයෙත් කරයි ඔයාව. හරි එහෙනම්. ඔයාලට තියෙන ගැටලු අපි ඉස්සරහටත් කතා කරමු. ගොඩක් අය තව ගැටලු ඇති ඉතින් ඔයාලට මගේ නම්බර එක ඉල්ල ගන්න පුළුවන්. ක්ලාස් එකට එනවා නම් ඔයාලට මගේ නම්බර එක දෙයි. එතකොට ඔයාලට මාත් එක්ක කතා කරන්න පුළුවන්. දැන් අද අහන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් සමහර අය අහන්න ලැජ්ජයි ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න.
එතකොට ඒක අපිට ඩිස්කස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ක්ලාස් එකේ දැන් ඉස්සරහට දැන් හම්බ වෙනවානේ. එතකොට උනත් අපිට මේ තියෙන ගැටලු විසඳ ගන්න පුළුවන්. මොකද අපිට එකවර හැම ගැටලුවක්ම ඇත්තටම විසඳ ගන්න බෑ. එක දවසින් එක පැයකින් මේ දේවල් විසඳ ගන්න බෑ. අපි ඒකත් එක්ක ටච් එකේ ඉන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ලැන්ග්වේජ් එක ගැන තේරෙන්නේ කොහොමද ජර්මනි වලට යන්නේ කියන එක ගැන අපිට අයිඩියා එකක් එන්නේ. ගොඩාක් වෙලාවට අපි ඒකත් එක්ක ඉන්නකොට. එහෙම නැතුව එක පැයකින් එක දවසින් අපිට මේ හැම දෙයක්ම එකවර ඉගෙන ගන්න බෑ, එකවර දැනගන්නත් බෑ. ඒ හින්දා හිමීට අපි මේ දේවල් බලමු. මම ඔයාලට වෙබ්සයිට්ස් ඔක්කොමත් දාන්නම්. ඒවත් බලන්න. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ගෲප් එකට ඇඩ් කරන්නම්. ඔව්. B1 B2 level වලටත් එක්ක මේ course එකේ තියෙනවද ඒවටත් එක්ක උගන්වනවද? මෙහෙමයි මේකේ A1 එක. A1 ඉවර වුණාම තමයි ඔයාලට ඊළඟ levels තෝරගන්න වෙන්නේ. මේකේ හරි, thank course එක. ඒක course wise යන්නේ. ක්ලාස් එක මේ වෙලාවටමද යන්නේ? ඔව්. ක්ලාස් තියෙන දවස් ටික මම කියන්නම්. මට ඒක අමතක වුණා. ක්ලාස් තියෙන ඔයගලන්ට සෙනසුරාදා රෑ 9 ඉඳන් 11 වෙනකන් තියෙනවා. ඊට අමතරව සඳුදා රෑ 7 ඉඳන් 9 වෙනකන් තියෙනවා. ආය ස්පෝකන් පැයක් තියෙනවා. ඒක පටන් ගන්න ක්ලාස් එක පටන් ගන්න දවස් 2ක් විතර ගියාට පස්සේ ස්පෝකන් එක වැටෙන්නේ අඟහරුවාදා රෑ 9 ඉඳන් 10 වෙනකන්. එතකොට සතියට පැය 5ක් තියෙනවා. මේ පැය 5ටම සම්බන්ධ වෙන්න ඕනේ. එන්න බැරි වුණොත් රෙකෝඩින් එක ෆලෝ කරන්න ඕනේ. මොකද සඳුදා උගන්වන දේ නෙවෙයි සෙනසුරාදා කරන්නේ. දෙකක් කරන්නේ. ඒ හින්දා ඒ හැම දවසකම ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ. මේ ටික තමයි ක්ලාසස් තියෙන දවස් වෙන්නේ. ඔයාලගේ ක්ලාස් එක අලුතෙන් පටන් ගන්නෙ සෙනසුරාදා ලබන සෙනසුරාදා රෑ 9ට. සඳුදා පටන් ගන්නෙ නැහැ. සෙනසුරාදා ක්ලාස් එක normally උගන්වන ඒ ටික පටන් ගන්නවා. පැය දෙකේ ක්ලාසස් විදිහට යන්නේ. එතකොට සෙනසුරාදා පැය 2යි සඳුදා පැය 2යි ස්පෝකන් පැය 5යි සතියේට. හරි නේද? තව මොනවා හරි ගැටලු තියෙනවද? එහෙනම් මම අදට ක්ලාස් එක නවත්තන්නම්. අපි ලබන සෙනසුරාදා ක්ලාස් එකේදී හම්බෙමු. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා නම්බර එක ඉල්ලගෙන මාව කන්ටැක්ට් කරගන්න. එහෙනම් හැමෝටම ෂර්නස් වහනෙන්ද හැමෝටම එකද සුබ දවසක් and shows bye.